ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙත ගෙන එන දේව වචනයයි මේ. දාවිද් කියන්නේ ශ්‍රේෂ්ඨ රණශූරයෙක්. ඒ වගේම දෙවියන් වහන්සේගේ සිතට එකඟ වූ මිනිසෙකු බව දේව වචනේ සඳහන් කරනවා. ඊශ්‍රායල් හමුදාවට ගෝලියත් නින්දා කළ බව ඔහු දැනගත් විට දැඩි කෝපයට පත් වූ අතර දාවිද් ගෝලියත්ට මුහුණ දීමට තීරණය කළා. පළවෙනි සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය දාවිද් මෙසේ පැවසුවා. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවන්ට අභියෝග කිරීමට තරම් මේ චර්මච්ඡේදනය නොවූ පිලිස්තිවරයා කවුද? සතුරට මුහුණ දීමට සාවුල් රජතුමා තමන්ගේ පෞද්ගලික අභිආයුධ කට්ටලය පවා ඉදිරිපත් කළා. නමුත් දාවිද් එය ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට දාවිද් දියපාරෙන් සිනිඳු ගල් කැට පහක් ගෙන තම ගල්පටියද රැගෙන ගියා. ගල් කැටේ විසිකිරීමට පෙර දාවිද් ගල් කැට පහෙන් ඇතිවන දරුණු ප්‍රහාරය ගැන සතුරට දැනුම් දුන්නා. මේ ප්‍රබල ප්‍රකාශන පහ සිදු කරමින් සතුරගේ මානසිකත්වය අඩපණ කර බිඳ වැට්ටුවා. පළවෙනි ප්‍රකාශනය 45 වෙනි පදය. එවිට දාවිද් පිලිස්තියාට මෙසේ කීවේය. මම නුඹ වෙතට එන්නේ සේනාබල ස්වාමින් වහන්සේගේ නාමයෙන්. දෙවෙනි ප්‍රකාශනය 46 වෙනි පදය. අද දින ස්වාමින් වහන්සේ නුඹව මගේ අතට පාවා දෙනු ඇත. මම නුඹට පහර දී නුඹේ හිස කපා දමන්නෙමි. තුන්වෙනි ප්‍රකාශනය. පිලිස්තිවරුන්ගේ සේනාවේ මලකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වනමුර්ගයන්ටද දෙන්නෙමි. හතරවෙනි ප්‍රකාශනය. මෙසේ ඊශ්‍රායල් කෙරෙහි දෙවි කෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත. පස්වෙනි ප්‍රකාශනය. මක්නිසාද යුද්ධය ස්වාමීන් වහන්සේගේය. ගල්කට් කැට පහේ ප්‍රකාශනය. ඔබට වඩා අතිශය බලවත් සතුරෙකුට ඔබ මුහුණ දීමට සිදුවෙන අවස්ථාවලදී දාවිද් භාවිතා කළ උපක්‍රමය සිහිපත් කරන්න. මක්නිසාද යුද්ධය ස්වාමීන් වහන්සේගේය. ඔබට යේසු පිහිටයි. මම සහෝදර නෙවිල්.